හැම එකක්ම ගෑරේජ් එකකින් කියයි. හැබැයි ඇත්ත විස්තරය ඒක නෙමෙයි. ඇත්ත විස්තරය මොකද නම් බෝර් එකේ කටේ තියෙනවා පොඩි තව්වක් විදින්. ඒ තව්ව කාබන් එකෙන් දුම් වලින් වැහෙනවා. එතනින් තමයි අපිට සයිලන්සරේට දුම පිටත් වෙන තැන. ඉතින් එතන කාබන් පිරුණාම වාහනේ අද්දන්න නැතු වෙනවා. පොඩ අද්දන්න නැතු වෙනවා. ටොප් ගියර් එකේ ජිල් බෝල සද්ද වගේ ටික ටික ගාලා සද්දයක් එයි. ඊට පස්සේ යන්න වාහනේ යන්නෙම නැති වෙන්න යයි. ස්ටාර්ට් වෙයි. ඊට පස්සේ වාහනේ යන්නේ නැහැ ඉස්සරහට. ස්ටාර්ට් වෙයි වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව මෙන්න මේක තමයි. මේ පේනවද? ඉතින් මේ වල තමයි. මේක පොඩ්ඩක් පිටිසුදු කරගන්න ගෙදරම අරිම ලේසි. ලොකු වේදමකුත් නැහැ. ලොකුවට කරන්න දෙයක්වත් නැහැ. පොඩ්ඩක් මේක සුද්ධ කරගන්න විතරයි තියෙන්නේ. අපි සයිලන්සර් එක සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේ මේක පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනේ. මේක සුද්ධ කරගත්තා. හෙඩ් එක දැම්මා.